අද දින ඩේලි නිවුස් පුවත්පතේ පළවන හෙඩ්ලයින්ස් එම නැත්නම් සිරස්තල කීපයක් ඔස්සේ ඔබගේ ඉංග්‍රීසි භාෂාවට අවශ්‍ය යෙදුම් සහ වචන කිහිපයක් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 9th May 2022 The Daily News. Chief Prelates warn MPs of dire consequences if they delay. Chief Prelates මහානායක හිමිවරු Chief Prelates මහානායක හිමිවරු warn අනතුරු අඟවයි MPs පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට MPs කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවයි of dire consequences දරුණු ප්‍රතිඵල dire කියන්නේ දරුණු කියන අදහස dire consequences දරුණු ප්‍රතිඵල පිළිබඳව අනතුරු අඟවයි if they delay own ප්‍රමාද කළහොත් if they delay own ප්‍රමාද කළහොත් delay ප්‍රමාද කරනවා if they delay own ප්‍රමාද කළහොත් යම් විසඳුමකට එන්නට දරුණු ප්‍රතිඵල ඒ තුලින් dire consequences ඇති වෙන බව chief prelates මහානායක හිමිවරු warn MPs මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවන බව මේ ප්‍රමුඛ පුවතේ සඳහන් වෙනවා. ඊළඟට ප්‍රමුඛ පිටුවේ පළවන තවත් ප්‍රවෘත්තියක් no increase in power cuts. මේ දිනවල ඔබ දන්නවා විදුලිය සිඳලීම ක්‍රියාත්මක වෙනවා. නමුත් no increase වැඩි කරන්නේ නැහැලු increase වර්ධනයක් වැඩි කිරීමක් සිදුවන්නේ නැහැලු power cuts මේ විදුලිය සිඳලීමේ පැය ගානේ වැඩි කිරීමක් සිදු නොවන බව Ceylon Electricity Board ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරලා තිබෙනවා. විදුලිය කපන පැය ගාන වැඩි කරන්නේ නැති බව. Public call to assist in maintaining law and order. Public මහජනතාවට call ප්‍රකාශ කරයි මහජනතාවගෙන් ඉල්ලා සිටි. Public called මහජනතාවගෙන් ඉල්ලා සිටි to assist සහාය දෙන ලෙස to assist in maintaining law and order නීතිය හා සාමය පවත්වාගෙන යාමට maintain පවත්වාගෙන යනවා law and order නීතිය හා සාමය නීතිය හා සාමය පවත්වාගෙන යාමට මහජනතාවගෙන් ඉල්ලා සිටි කියන ප්‍රවෘත්තියයි එහි සඳහන් වුණේ. මීළඟට අපි තෝරා ගන්නා සිරස්තලය BASL shows way out of crisis. BASL Bar Association of Sri Lanka ශ්‍රී ලංකා නීතිඥ සංගමය Bar Association of Sri Lanka ශ්‍රී ලංකා නීතිඥ සංගමය shows පෙන්වා දෙයි way ක්‍රමය නැත්නම් විදිය out of crisis මේ අර්බුදයෙන් crisis අර්බුදයෙන් out එළියට එන අර්බුදය විසඳ ගන්න ක්‍රමවේදය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රී ලංකා Bar Association BASL කියලා කියනවා. ඔවුන් පෙන්වා දෙන බව මේ ප්‍රකාශ කරනවා. ඔවුන් meets president ජනාධිපතිවරයා මුණ ගැහි meets president PM prime minister අග්‍රාමාත්‍යවරයා opposition leader විපක්ෂ නායකවරයා among others මේ හමුණු අනිත් අතරේ සිටිනවා ජනාධිපති අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායකයන් අය. අපි තෝරා ගන්නා තවත් හෙඩ්ලයින් එකක් SLFP against emergency law. පසුගිය දවස්වල කතා බහට ලක් වුණා emergency law හදිසි නීතිය සම්බන්ධව රජය විසින් හදිසි නීතිය පැනවීමක් සිදු කළා. ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාර්ටි SLFP ශ්‍රී ලංකා නිදහස් පක්ෂය against විරුද්ධයි emergency law හදිසි නීතියට විරුද්ධයි කියලා former president හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. former president හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාර්ටි against emergency law ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසි නීතියට විරුද්ධයි යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඊළඟ සිරස්තලය TNA ready to vote for SJB's NCM. මේ දවස්වල කතා බහට ලක්වන තවත් ප්‍රවෘත්තියක් තමයි
no confidence motion නොත් විශ්වාස භංග යෝජනාව no confidence motion විශ්වාස භංග යෝජනාව විපක්ෂයේ විසින් එහෙම නැත්නම් සමගී ජන බලවේගයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා NCM එකක් no confidence motion එකක් විශ්වාස භංග යෝජනාවක් මෙන්න මේ විශ්වාස භංග යෝජනාවට සහාය දීමට TNA සූදානම් බව මෙම ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා TNA කියන්නේ Tamil National Alliance දෙමළ ජාතික සන්ධානය Tamil National Alliance දෙමළ ජාතික සන්ධානය ready සූදානම් වෙනවා ready to vote ඡන්දය දීමට සූදානම් vote ඡන්දය දෙනවා ready to vote ඡන්දය දීමට සූදානම් for පක්ෂව කාට පක්ෂවද SJB's NCM සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට TNA එක සූදානම් වෙනවා සුමන්තිරම් මන්ත්‍රීවරයා තමයි මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ මීළඟට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් රනිල් says complete change essential රනිල් වික්‍රමසිංහ මහතා says ප්‍රකාශ කරයි change වෙනසක් complete change පූර්ණ වෙනසක් complete change පූර්ණ වෙනසක් essential අත්‍යවශ්‍ය බව ඔහු ප්‍රකාශ කරනවා complete change පූර්ණ වෙනසක් essential අත්‍යවශ්‍යයි රනිල් says රනිල් ප්‍රකාශ කරයි තවත් රනිල් කෙනෙක් පිළිබඳ පුවතක් සඳහන් වෙනවා ප්‍රොෆෙසර් රනිල් මහාචාර්ය රනිල් has violated medical ethics මහාචාර්ය රනිල් has violated උල්ලංඝනය කරලා තිබෙනවා violate උල්ලංඝනය කරයි has violated උල්ලංඝනය කරලා තිබෙනවා medical ethics වෛද්‍ය ආචාර ධර්ම medical ethics වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරලා තිබෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්නේ ස්පෙෂලිස්ට් විශේෂඥයින් ප්‍රකාශ කරනවා මේ මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා මේ වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බවටයි චෝදනාවට ලක්වන්නේ මෙබඳු පුවත්පත් රැගෙන Daily News Daily Mirror වැනි පුවත්පත් රැගෙන ඔබට හැකිනම් දිනපතා එහි සිරස්තල ටික කියවා තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඔබට පුළුවන්කම තිබෙන ඔබගේ ඉංග්‍රීසි භාෂාවේ ඉහළ තත්වයකට නංවාලන්නට සංවර්ධනය කරගන්නට මෙම සිරස්තල කීප වතාවක් කියවමින් ඒ තුල අන්තර්ගත වන යෙදුම් සහ වචන ඔබ සතු කරගන්න